හොඳයි අපි එහෙනම් බලමු පඩිපෙළ ආලෝකකරණය සඳහා භාවිතා කරන්න පුළුවන් මේ ටයිමර් භාවිතා කරපු සර්කිට් එකේ ප්‍රැක්ටිකල් එක. මේකේ ඩයග්‍රෑම් එක ඔයාලට මම WhatsApp හරහා එවලා ඇති බලන්න එකේ. එතකොට ඒකේ තියෙන විදිහට මේ තියෙන්නේ අපේ බෙල් ස්විච් දෙක. ඒ වගේ මේ තියෙන ටයිමර් යුනිට් එක. එතකොට ටයිමර් යුනිට් එක සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ බේස් එකකට. මේ තියෙන්නේ බේස් එක. ඒ වගේම මෙතන තියෙනවා ඔයාලට බලපු ගමන් පේනවා බල්බ් එකක් දාලා තියෙනවා. එතකොට මේකේ තියෙන විදිහට අපි ගත්තොත් එහෙනම් මේ ස්විච් එක ක්‍රියාත්මක කරාට පස්සේ මේ ටයිමරය මගින් මේ බල්බය මේ ටයිමරය සෙට් කරලා තියෙන කාලයට අනුව ධාවනය කරලා නවත්තන්න ඕනේ. අපි බලමු මේ විදිහට ස්විච් එකක් ප්‍රෙස් කරලා ඔයා දකින්න ඇති බල්බේ ඔන්න මම තප්පර 5කට වගේ තියලා තියෙන්නේ. දැන් බල්බේ ඕෆ් වුණා. නැවතත් අපි ප්‍රෙස් කරලා බලමු මේ දෙකෙන් ඕන් එකක් ප්‍රෙස් කරන්න පුළුවන් මේක පඩිපෙළ යට සහ පඩිපෙළ උඩ යන ආදී වශයෙන් මේ විදිහට ස්ථානගත කරපු බෙල් ස්විච් දෙකක් මේ. හරි. අපි මේක ප්‍රෙස් කරලා බලමු. ඔන්න එතකොටත් ඔයාලා දැක්කා මේක සෙට් කරපු ටයිම් එකට අනුව ඔටෝ ඕෆ් කරලා දැම්මා. එතකොට පඩිපෙළකට දානවා නම් මේ ටයිමර් යුනිට් එක. අපි බලමු ටයිමර් යුනිට් එක ගැන විස්තර ටිකක්. එතකොට ටයිමර් එක සම්බන්ධ කරලා තිබ්බේ මෙන්න මේ බේස් එකට මේක පින් 8කින් යුතු බේස් එකක්. අපි මේකට කියනවා 8 පින් ටයිමර් බේස් එකක් කියලා. එතකොට මේකට තමයි ටයිමර් එක අපි සම්බන්ධ කරලා දුන්නේ. ඔයාලා ගොයි එවලා තියෙන පරිපතේ විදියට තමයි මේක මේ විදියට මේ අංක භාවිතා කරලා ඔයාලට පේනවා මෙතන අංක ගහලා තියෙනවා. එක එක ඇනේ ළඟ මෙතන 7 8 යන ආදි වශයෙන් අංක ගහලා තියෙනවා. එතකොට මේකේ ඕඩර් එකකුත් තියෙනවා. එතන 1 2 3 4 5 6 7 8 මේ අතර තමයි පින් නම් කරලා තියෙන්නේ. ඉතින් මේකට තමයි මේ ටයිමර් එක සම්බන්ධ වෙන්නේ. එතකොට ටයිමර් එකේ මේ මෝඩ් B කියන අවස්ථාව මෙතනදී පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යෙන් ඔයා මෙන්න මේ ටයිමර් යුනිට් එක මිලදී ගන්නකොට මේ මෝඩ් B ආකාරයේ ටයිමරයක් ආකාරයක් තමයි ඔයා මිලදී ගන්න ඕනේ. ඒ වගේම මෙතන ටයිමර් පරාස තියෙනවා මෙතන තෝරන එක මේ මම වෙන වීඩියෝ එකකින් ඒකේ පරාසය තෝරන විදිය ඔයාලට කියලා දෙන්නම්. එතකොට මේක බැලු බැලමට අපි සාමාන්‍යයෙන් පඩිපෙළක් වගේ එකකට මේක යොදනවා නම් මේ පරිපතේ යොදනවා නම් අපි සාමාන්‍යයෙන් පඩිපෙළක් නගින්න මිනිත්තුවක් වගේ කාලයක් තිබුණාම ඇති. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කාලේ මිනිත්තුවක් වගේ තියෙන ටයිමර් එකක් තෝරගත්තා නම් ඔයා ඇති. හරි. එතන මිනිත්තුවක් කාලයක් ගන්න පුළුවන් ටයිමර් එකක් තෝරගන්න ඕනේ. ඒ වගේම බල්බේ විදියට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ විදියට හෝල්ඩර් එකක් සහ ඒ වගේම CG හෝල්ඩර් එකක් කියලා මම නම් කරලා ඇති. බල්බේට මෙතනදී මම ෆිලමන්ට් බල්බයක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් පඩිපෙළකට දානවා නම් LED ආකාරයේ බල්බයක් ඔයාලට මෙතෙන්ට දාගන්න පුළුවන් මෙන්න මේ බල්බේ වෙනුවට. ඒතර බල්බය ඒ විදිහට ඔයාලට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පැනල් ලයිට් එකක් උනත් මෙතෙන්ට සොබි කරගන්න පුළුවන්. ඒතකොට හෝල්ඩර්ස් අවශ්‍ය නැහැ. ඒතර අර පරිපතේ තියෙන විදිහට තමයි පේනවනේ ඔයාලට වයරින් එක කරලා තියෙන්නේ. හරි. මේ විදිහට බලා ගන්න අවශ්‍ය නම් ඉතින් ඒ පරිපතේ බලාගෙන ඔයාලට වයරින් කරගන්න පුළුවන්. ඒතර ස්විච් දෙකත් මේ විදිහට පේනනේ වයර් දෙකකින් ෆේස් ටු ෆේස් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ බෙල් ස්විච් දෙක. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් ස්විච් ඕන ගානක් දෙකක් පමණක් නෙමෙයි ඔයාලට අවශ්‍ය නම් ස්විච් 10ක් වුණත් මේ විදිහට පොලිමරට මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තියෙන වයර් දෙකක් තමයි යන්නේ හැම ස්විච් එකකටම වයර් දෙකක් සම්බන්ධ වෙවි යනවා. ඉතින් මේ වයර් දෙක තමයි මෙතනින් ඔයාලට පේන මේ පරිපතේට ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ. මම හිතන්නේ පරිපතේ පිළිබඳ අවබෝධයක් ඇති ඔබට. ඉතින් ටයිම් එක අපිට මේක කරකවලා අවශ්‍ය විදිහට සෙට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ටයිමර් එකේ වර්ගය ගත්තොත් මෙතන ඔයාලට පේනවා ඇන්ලි කියලා බ්‍රෑන්ඩ් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මොඩල් නම්බර් එක H3NC කියලා ගහලා තියෙනවා. ඒ වගේම 230 වෝල්ට් වලින් වැඩ කරන ටයිමර් එකක් තමයි ඔයා මිලදී ගන්න ඕනේ. මෙතන 230 වෝල්ට් AC කියලා ගහලා තිනවා. ඒතර කාලය මෙතන මිනිත්තු තප්පර තමයි මේ තියෙන්නේ. MS කියන්නේ මිනිත් සෙකන්ඩ්ස් කියන එක. එතකොට මේ වගේ අවශ්‍ය කාල පරාසය ඔයාලට තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ක්‍රමාංකනය කරලා තියෙන 0 සිට 6 දක්වා. දැන් මම දාලා තියෙන්නේ මේක 6 කියන පැත්තටනේ. 6 කියන පැත්තට ඒකගේ තප්පර. ඒතර තප්පර 6ක් තමයි මනින්න පුළුවන් මේකෙන්. ඉතින් දැන් මෙතෙන්ට තප්පර 6ක්. මම දැනට මේක චෙක් කරන්න තප්පර 5කට තමයි මේක තියලා තියෙන්නේ. සෙටින් එක ඔයාලට පේනවා. ඉතින් මේ රතු පාට කටුව. ඉතින් මේ විදිහට අවශ්‍ය ටයිම් එක සිලෙක්ට් කරලා මේක කරකවලා තියාගන්න තමයි තියෙන්නේ. අපිට බල්බේ ඔන් කරගන්න කාලය අපි සලකලා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රැක්ටිකල් එක ඔයාලට ගෙදරදී කරගන්න පුළුවන්. මේ කියන උපාංග ටික මෙලිදී අරගෙන ඔයාලට ගෙදරදී මේක ප්‍රැක්ටිකල් එක කරලා බලන්න පුළුවන්.